මාගේ වරන් දරුවනි හරියාකාර මේ විදිහට තමයි කෙනෙක් ගෙන්නන්නේ පූජා මාලා කරන්නේද. එහෙනම් මාගේ වරන් දරුවන්ටත් මේ ආකාරයට බලාගෙන හරියාකාර මේ වගේ මේ කරන්නේ යන්ත්‍රය ජීවන් කිරීමක් කරන්නේ ඒ පවුලෙන් ඇතැහැරලා ගිය පවුල දමල ගිය ගෑනු ළමයෙක් තමයි මේ ගෙන්නන්නේ මේ යන්ත්‍රය ජීවන් කරන්නේ. ඉතින් මේ වගේ හරි විදිහටම කාලිමෑණියන්ට පූජාව තබලා කාලිමෑණියන්ට ශිව දෙවියන්ට පරම ශිවට පූජාව තබලා ශිව කාලියම්මට පූජාව තබලා මේ ආකාරයට යන්ත්‍රමාලා මේ විදිහට ඇඳගෙන ජීවන් කරන්න. ඉතින් මේ වගේ බුදු පූජාවක් තියන්න ඕන. හරි ආකාර වැඩක් වෙන්න නම් මේ වගේ කාලිමෑණියන්ට හොඳ බුදු පූජාවක් තියලා මගේ දරුවනි මේ විදිහට මේ වගේ කාලිමෑණියන්ගේ උතුන්නෝ රුව ඉස්සරහා මේ වගේ උතුන්නෝ මේ සොහන් කාලිමෑණියන්. ඉතින් මේ සොහන් කාලිමෑණියන් ඉස්සරහා හරි ආකාර මේ දේවල් කරන්නේ. මහසොහන් දේවතාවද මෙතෙන්ට ගෙන්නුම් කරවලා තමයි මේ කටයුතු කරන්නේ. මොකද මේ එම පවුලකින් ඇතහැරලා ගිය දරුවෙක් ගෙන්නනවා නම් දෙවි දේවතාවුන්ගෙන් බෑයි මගේ දරුවනි. දෙවි දේවතාවුන්ගෙන් නෙවෙයි ගෙන්නන්න වෙන්නේ. මන්තර කියන පෙළපාලිය ජීවන් කරලා මන්තර වලින් ජීවන් කරලා මගේ දරුවනි මන්තර වලින් තමයි මේ ගෙන්නුම කරන්නේ. මේ මන්ත්‍ර වලින් ජීවන් කරන ආකාරය එනම් මේ ආකාරයට තමයි වරන් දරුවනි මේ ආකාරයට බුදු පූජාව පවත්වන්න ඕනේ. මේ කරන්නේ මේ වගේ යාග පූජාවක්. ඉතින් මේ මන්ත්‍ර පෙළපාලියෙන් මතුරලා හරි ආකාර මගේ දරුවනි මේ දරුවව ගෙන්නුම් කරනවා. මේ ආකාරයට ගෙන්නුම් කරන්නේ දින 14ත් දින 14ත් 7ත් අතර මේ දරුවා ඒකාන්තයෙන් එනවා 7යි ආමුංග්‍යාකර්ෂණාය ගුරුගුරුනේ ත්වාහා පෝර්ණෝ විශ්වරූපාය ඉතින් මේ උතුන්නෝ බුදු භූමියේ හරි ආකාරයෙන් මේ දේවාලය පිහිටලා තිබෙන්නේ දීඝවාපී යන්නාව උතුන්නෝ බුදු භූමියේ. එහෙනම් මේ දේවාල භූමියේ පිහිටලා තිබෙන්නේ. එහෙනම් මාගේ වරන් දරුවනි හරි ආකාර මාගේ වරන් දරුවන්ටත් ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් මේ වගේ වැඩ කටයුත්තක් කරගන්න තියෙනවා නම් දීඝවාපියට එන්න. දීඝවාපියට ඇවිල්ලා ඒ සෑය වැඳලා චෛත්‍ය රාජානන් වහන්සේ වැඳලා හරි ආකාරයෙන් බෝධි රාජානන් වහන්සේ වැඳලා ඒ ටික වැඳුම් පිදුම් කරගෙන දේවාල භූමියට එන්න. දේවාල භූමියේ මේ වගේ වැඩ කටයුතු කරනවා. ඉතින් මගේ දරුවනි හරි ආකාර මේ වගේ වැඩ කටයුත්තක් සත්‍ය විදිහට කරලා දෙන්න ඕනයි නම් මගේ දරුවනි මේ ආකාරයට එන්න. එහෙනම් මේ වගේ කෙනකෙනා දාලා ගිය ප්‍රශ්න ඇති කෙනකෙනා දාලා ගිය ප්‍රශ්න ඇති. එහෙනම් මේ ලංකාවේ ඇති තමන්ගේ ස්වාම පුරුෂයාව බිරිඳ දාලා ගිහිල්ලා බිරිඳව ස්වාම පුරුෂයා දාලා ගිහිල්ලා නැත්තම් ගෙදරින් දරුවෙක් වෙන් වෙලා ගිහිල්ලා ඇති. ඉතින් ඒ ආකාරයට ගෙන්න ගන්න බැරි ආකාරයේ දරුවෝ ඉන්නවා නම් අපි ගෙන්නුම් කරලා දෙනවා. ඒ ආකාරයට දීඝවාපි බුදු බිමේ තිබෙනා වූ උතුම් දේවාලයේ තිබෙනා වූ අනුවස් බලයෙන් අපි ගෙන්නුම් කරලා දෙනවා. ඉතින් මේ සොහන් කාලිකේ තිබෙනා වූ අනුවස් බලයෙන් තමයි මගේ දරුවනි ගෙන්නුම් කරලා දෙන්නේ. ඉතින් අපිට දෙවි දේවතාවුන්ගේ උතුම් ආශිර්වාද මැද්දේ අපිට ආශිර්වාද ලැබෙනවා. ඉතින් ඒ ආශිර්වාදත් එක්ක තමයි අපි මේ ආකාරයට කරන්නේ මගේ දරුවනි. හරි ආකාර ඉතින් මගේ දරුවනි මෙතන අපි ගෙන්නුම් විතරක් නෙවෙයි කරන්නේ මගේ දරුවනි මෙතන හදිහෝනියන් කපනවා. ඉතින් මෙතන හිර බන්ධන කපලා ඉවත් කළා වරන් හිර තියෙන දරුවන්ගේ වරන් හිර දෙනවා. අඳුන් හිර තියෙන දරුවන්ගේ අඳුන් වරම දෙනවා. මෙතනින් යවන්නේ හරි ආකාරයේ අඳුන් වරම සත්‍ය කළා අඳුන දැක්කට පස්සේ තමයි මෙතනින් අපි එළියට දාන්නේ දරුවනි. හරි ආකාරයේ ආකාරයට අඳුන් වරම හරි ආකාරම ලබා දීලා තමයි මේ ස්ථානයෙන් එළියට දාන්නේ. ඉතින් මගේ දරුවනි හරි ආකාර මෙතන අපි භූමිය වල තිබෙනා වූ භූමි දෝෂ කපනවා. අනිවින කොඩි වින හදිහෝනියන් දෝෂ කපනවා. ඉතින් ඒ ආකාරයට කපන්න බෑ කියන විනත් අපි මේ ස්ථානයෙන් කපලා පෙන්නනවා මගේ පුතේ. හරි ආකාරයේ අයට සාර්ථකත්වයක් කරන් දෙනවා මගේ පුතේ. හරි ආකාර ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් ලංකාව භූමිය ඇතුලේ ජීවත් වෙන්නා වූ
ඒ මගේ සහෝදරයන්ට මේ වගේ ප්‍රශ්න ගැටලු තියෙනවා නම් ඇවිදින් ඒ ප්‍රශ්න ගැටලු විසඳලා හරි ආකාර මගේ සහෝදරයනි මේ වගේ දේව ආශිර්වාදය කාලිමෑණියන්ගේ දේව ආශිර්වාදය ලබා ගන්න මගේ දරුවනි. ආයිබෝවන් මගේ උතුම්නෝ දරුවනි හරි ආකාර දීඝවාපි යන්නා වූ උතුම්නෝ පොදු බිමේ තිබෙන්නා වූ දේවාල භූමියේ තමයි මේ ආකාරයට මේ කටයුතු කරන්නේ. එහෙනම් මගේ දරුවනි ලංකා වාසීන්ගෙන් ලෝක වාසීන්ගෙන් මා ඉල්ලන්නේ හරි ආකාර දීඝවාපි පොදු බිමේ තිබෙන්නා වූ උතුම් සෑය ඉදි වෙන ගමන් තිබෙන්නේ. ඉතින් මේ සෑ රජුන් ඉදි කරලා ඉවර කරගන්නත් මාගේ ලංකා වාසීන්ගෙත් ලෝක විශ්වාසින්ගෙත් උදව් පදවද මා ඉල්ලුම් කරන්නේ. එහෙනම් ඒ අපේ දැනට ආමියක යන්නා වූ රණවිරුව තමයි ඒ ආකාරයට කරගෙන යන්නේ. ඒ රණවිරුවන්ට ශවි ශක්තියක් වෙන්න මගේ දරුවනි ඇවිල්ලා හරි ආකාර දවසකට විනාඩි 10ක හරි ශක්තියක් වෙන්න අපේ උතුම් බුද්ධ ශාය ඉදි කරලා ඉවර කරගන්න දීඝවාපි තියන්නා වූ උතුම් ශායට එන්න මගේ දරුවනි හරි ආකාර ඇවිල්ලා උදව්වක් දෙන්න. ඇවිල්ලා එම ශායට දෙන උදව්වෙන් ඒ ලබා ගන්නා වූ පින් බලයෙන් මගේ දරුවන්ගේ තියන්නා වූ සියලුම අපල උපද්දර දුරු වේවි. ඉතින් ඒ ගැටළු ප්‍රශ්න සියල්ලක් විසඳෙවි. ඉතින් මගේ දරුවනි සෑය මුල් කරලා සෑයට උදව් කරන්න මගේ දරුවනි සෑය ඊතා ඉක්මනින් ඉදි කරලා නිමා කරගන්න මගේ දරුවනි ලංකා වාසීන්ගෙත් ලෝක වාසීන්ගෙත් උදව් පදව සෑයට ලබා දෙන්න මගේ කාලිමෑණියන්ගේ දේව ආශිර්වාදයේද මගේ කාලිමෑණියන්ගේ දේව ආශිර්වාදයේද 33 කෝටි දෙවි දේවතාවුන්ගේ දේව ආශිර්වාදයේද මෙම වීඩියෝ එක බලන්නා වූ එම දරුවන්ට ලැබේවා. එහෙනම් මගේ දරුවනි මාව ෆලෝ කරන්න, ලයික් කරන්න, බෙල් කරන්න. මෙම වීඩියෝ මට ඉදිරියට මගේ දරුවන්ටත් ලංකා වාසීන්ටත් ලෝක වාසීන්ටත් ගේන්න. එහෙනම් මාව ෆලෝ කරන්න, බෙල් කරන්න, ලයික් කරන්න මගේ දරුවනි. මගෙන් උදව්වක් ගන්න ඕනයි නම් මං හොඳයි කියලා හිතනවා නම් මගේ දරුවනි මෙම දීඝවාපි තියන්නා වූ උතුම් පොදු බිමට ඇවිල්ලා හරි ආකාර මගේ දරුවනි මේ ආකාරයට එම වැඩ කටයුතු කරගන්න යන්ත්‍ර දානවා මගේ දරුවනි. අනිවින කොඩි වින හදි හෝනියක් කපනවා මගේ දරුවනි. ඒ ආකාරයට භූමි දෝෂයින් කරනවා මගේ දරුවනි. ගෙවල් ආරක්ෂා කරනවා මගේ දරුවනි. ඒ ආකාරයට බහිරව පූජා දෙනවා මගේ දරුවනි. යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය කරන්නා වූ සියලු කටයුතු මේ ස්ථානයෙන් කර දෙනවා. ඒකාන්තයෙන් කාලිමෑණියන් සත්‍යයි මගේ දරුවනි. හරි ආකාර මගේ දරුවන්ට එම ආකාරයේ ගැටළු ප්‍රශ්නයක් තියෙනවා නම් හරි ආකාර දීඝවාපි පුදු බිමට එන්න. දීඝවාපි පුදු බිමට ඇවිදින් අපි සමග කතා කරලා හරි ආකාර මේ ප්‍රශ්න ගැටළු වලට උත්තර ලබා ගන්න මගේ දරුවනි. ආයිබෝවන් මගේ කාලිමෑණියන්ගේ දේව ආශිර්වාදය නිරන්තරයෙන් මගේ දරුවන්ට ලැබේවා.